මේ ගොවිපළේදී අපි සත්ත්ව පාලනය සහ කෘෂිකර්මය එහෙම නැත්නම් භෝගවගාව කියන එක එකට එකක් සම්බන්ධ කරලා තියෙනවා. කතා කරන දෙයක් තමයි අපි මේ කෘෂිකර්මය එහෙම නැත්නම් මේ කාබනික වගාව පිළිබඳව අපි දැනුවත් කිරීම පටන් ගන්නකොට අපි පටන් ගන්න ඕන ඇත්තටම කුඩා දරුවන්ගේ. අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. නමුත් අපි කියන්නේ හැම වෙලෙම රසායනික දේවල් පාවිච්චි අඩු කරලා අලුත් තාක්ෂණයත් එක්ක කාබනික වගාව කරන්න පුළුවන්. ආයුබෝවන්. ඔබ මේ දකින්නේ ලෙස්ලි සැක්‍රෝ පුද්ගලික සමාගමට අයත් ලසාරෝ ගොවිපළ. කලින් වලට මතක ඇති ලෙස්ලි සැක්‍රෝ සමාගමට අපි මේ ගොවිපළක් හැටියට කෙරුවේ උඩුබද්දා බුන්නෑපොළ ප්‍රදේශයේ තියෙන අක්කර 14 ගොවිපළ. සමහර කට්ටිය බලනවා ඇයි දැන් අපි එතනින් අයින් වෙලා මේ ලසාරෝ ගොවිපළට එහෙම නැත්නම් මේ හිරුවල්පොළ මෙතෙන්ට ආවේ කියලා. ඉතින් ඒකෙදි අපි ප්‍රධානම දේවල් කීපයක් හින්දා තමයි මෙතෙන්ට මේ අපි ගොවිපළ මාරු කරුවේ. ඒකෙන් පළවෙනිම දේ තමයි අපි ඇත්තටම එතන කෙරුවේ අක්කර 14ක කුඩා ප්‍රමාණයේ ගොවිපළක්. ඉතින් ගොඩක් කට්ටිය අපෙන් අහපු දෙයක් තමයි මේ කාබනික වගාව අපේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ මේ කාබනික වගාව. එතකොට මේ කාබනික වගාව මේ සුළු පරිමාණ විතරද කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මේ අපිට පෙන්වන්න ඕනකම තිබුණා විශාල වශයෙන් වුණත් ඒ කියන්නේ මහා පරිමාණයෙන් වුණත් මේ කාබනික වගාව කරන්න පුළුවන් කියන එක. එතනදී මෙතෙන්ට අපි ආවේ මෙතන ඇත්තටම කියනවා නම් මෙතන අක්කර 45ක වගේ ප්‍රමාණයක් තියෙන ඉඩමක්. ඉතින් මේක අපේ සමාගමටම ආйти ඉඩමක්. ඒ වගේම මෙතන අපි ප්‍රධානම දේවල් හැටියට ඒ කියන්නේ අපි දන්නා දැන් සාමාන්‍ය අපි කතා කරපුවම තිරසාර කෘෂිකර්ම එහෙම නැත්නම් සස්ටේනබල් ඇග්‍රිකල්චර් කියලා අපි කියනවා. එතකොට ඒකෙදි අපි දැකපු දෙයක් තමයි මේ තිරසාර කෘෂිකර්මයක් හැටියට කාබනික වගාව කරනකොට ඒකෙදි අපිට ඉන්ටග්‍රේෂන් පාමි එහෙම නැත්නම් සමෝදාන ගොවිපළ ක්‍රමය කියන එක. ඒක ලොකු වැදගත්කමක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී ඔයගලන්ට දකින්න පුළුවන් එකක් තමයි අපි මේ ගොවිපළේදී අපි සත්ත්ව පාලනය සහ කෘෂිකර්මය එහෙම නැත්නම් භෝගවගාව කියන එක එකට එකක් සම්බන්ධ කරලා තියෙනවා. අපිට සත්ත්ව පාලනයේදී සමහරට ඉවත් වෙන මොන හරි අපද්‍රව්‍ය දෙයක් තියෙනවා. එහෙම නැත්නම් එතනින් ඉවත් වෙන සමහර දේවල් තියෙනවා නම් අපිට ඒක කොහොමද කෘෂිකර්මයට පාවිච්චි කරන්නේ? කෘෂිකර්මයෙන් අයින් කරන මොන හරි දෙයක් තියෙනවා නම් අපි කොහොමද ඒක සත්ත්ව පාලනය සම්බන්ධ කරගන්නේ කියලා එහෙම මේ සමෝදාන ක්‍රමයකට එහෙම නැත්නම් මේ දෙකම කෘෂිකර්මය හා සත්ත්ව පාලනය දෙකම එකට සම්බන්ධ කරලා ඒ කරන ගොවිපළක් හැටියට තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි අපිට ගොඩක් දෙනෙක් කලින් ඇහුවා මේ ගොඩක් කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්නවා නේවාසිකව ඇවිල්ලා අපේ ගොවිපළේ වැඩ කරලා එහෙම නැත්නම් අපේ ගොවිපළ කරන ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් එක්ක ඒගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. අපේ දැනට සාමාන්‍යයෙන් එක දිනක පුහුණු වැඩසටහන් එහෙම නැත්නම් එක දින වැඩසටහන් අපේ තියෙනවා. ඉතින් ඒවට එනවට අමතරව අපිට පුළුවන් ද මාසයක් නැවතිලා ඉන්න අපිට පුළුවන් ද මාස 3ක් නැවතිලා ඉන්න. අන්න එහෙම ලොකු ඉල්ලීම් ප්‍රමාණයක් අපිට තිබුණා. ඉතින් එතනදී මෙතන එහෙම නැත්නම් මේ ලසාරෝ ගොවිපළේ අපිට මේ හැම පහසුකමක්ම දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනදී අපිට සාමාන්‍යයෙන් ඒ එන කට්ටියට අවශ්‍ය කරන ආහාර නවාතැන් පහසුකම් අපි ඇත්තටම ඒ දේවල් හොඳ විදිහකට ලබා දෙන්න පුළුවන්කමක් මේ ගොවිපළේ තියෙනවා. ඉතින් ඒ ප්‍රධානම කාරණා දෙකක් තමයි අපිට අතන අපිට උඩුබද්දාය බුන්නෑපොළ තිබිච්ච එකේ තිබිච්ච ඊට පහසුකම් අධිකම සහ අනිත් නේවාසික පහසුකම් දෙන්න බැරිකම. ඉතින් ඒ ප්‍රශ්න දෙකටම විසඳුමක් හැටියට තමයි අපි මේ ලසාරෝ ගොවිපළ පටන් ගත්තේ. ඉතින් අපේ තවත් ගොවිපළ වල දෙකක් තියෙනවා. අපි ඒක ගැනත් ඉදිරියේදී ඔබට වීඩියෝ ගෙන්න කැමතියි. අපේ මිහිසර ගොවිපළ එහෙම නැත්නම් තවත් එකක් තියෙනවා නිම්සර ගොවිපළ. ඉතින් ඉදිරියේදී අපි ඒ ගැනත් ඔබට ඒ අපේ ඊළඟ වීඩියෝ වලදී අපි තවත් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අපේ සාමාන්‍ය වගාවල් හැටියට ගත්තාම වගාව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි කාලින භෝග. විශේෂයෙන්ම ගත්තාම එළවලු භෝග වගේ දේවල් කෙටි කාලින භෝග තියෙනවා. ඊට අමතරව දිගු කාලින භෝග හැටියට අපි පාවිච්චි කරනවා සාමාන්‍ය පැෂන්, අනෝද, කොස් වර්ග ඒ වගේ දිගු කාලින භෝග වර්ගත් මෙතන තියෙනවා. ඒ වගේම සත්ත්ව පාලනය පැත්තෙන් ගත්තොත් එහෙම අපි ප්‍රධානම මෙතන කරන දෙයක් තමයි ගම් කුකුල් පාලනය. ඊට අමතරව තාරාවන් පාලනය, ගිනි කුකුල් පාලනය, එළුවෝ, කිරිහරක් සහ ඒ වගේ තවත් සත්ත්ව වර්ග ප්‍රමාණයක් අපි මෙතන පවත්වාගෙන යනවා. තවත් දෙයක් තමයි අපි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන දේ අපි හැමදාම කතා කරන දෙයක් තමයි අපි මේ කෘෂිකර්ම එහෙම නැත්නම් මේ කාබනික වගාව පිළිබඳව අපි දැනුවත් කිරීම පටන් ගන්නකොට අපි පටන් ගන්න ඕන ඇත්තටම කුඩා දරුවන්ගේ.
මොකද මෙතනදී අපි පරම්පරාවක් තමයි මේකට ගොඩනගාගෙන යන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාබනික වගාව කියන එක. එහෙම නැත්නම් මේ තිරසාර කෘෂිකර්මය කියන එක පුළුවන් තරම් පොඩි දරුවගේ ඉඳලා අපි කියන්නේ මොන්ඩිසෝරි දරුවන්ගේ ඉඳලම අපිට මෙතන පුළුවන් නම් පුරුදු කරන්න. ඒගොල්ලන්ට මේක ගැන අත්දැකීමක් දෙන්න. අත්දැකීමක් කියලා කිව්වහම කෙනෙක්ට ඇවිල්ලා බලනවා විතරක් නෙමෙයි. අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන් පාසල් දරුවෝ මොන්ඩිසෝරි දරුවෝ මෙතෙන්ට ආවට පස්සේ ඒගොල්ලන්ට පොඩි දෙයක් හරි මේ වගාවත් එක්ක සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ඒගොල්ලන්ට අපි මොනවා හරි බීජයක් හිටවන්න එහෙම නැත්නම් පැලයක් හිටවන්න අවස්ථාවක් දීලා ඒ වගේම ඵලයක් නෙලා ගන්න අවස්ථාවක් දීලා. මොකද ඒගොල්ලන්ට ඒ අත්දැකීම ආපුවම තමයි ඒගොල්ලන්ට එතනින් ලොකු ආසාවක් ඇති වෙන්නේ මේ වගේ දේවල් ගෙදරකදී හරි කරන්න. ඉතින් ඒ වගේ අපි බලාපොරොත්තු වෙන ආයතනයක් හැටියට මේක අපි පුහුණු වැඩසටහන විතරක් කරන්න නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රායෝගිකව මේ දරුවන්ගේ ඉඳලා ප්‍රායෝගිකව මේ තැනට ගෙනල්ලා ඒගොල්ලන්ට මෙතන අර අත්දැකීමම කෙලින්ම අදාළ දේ කරන පිළිබඳව අත්දැකීමම ලබා දෙන්න අවස්ථාව කරගන්න අපි මේකදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදි තව සමහර දේවල් තියෙනවා අපිට දැන් පරණ කාලෙදී අපේ කෘෂි කර්මයේත් එක්ක නැති වෙලා ගිය දේවල්. සමහර තියෙන ආයුධ එහෙම නැත්නම් අපාවිත කරපු ආම්පන්න වර්ගල ඒගොල්ලෝ පොඩි දරුවෝ දැකලා නැහැ. එහෙම නැත්නම් සමහරට ඒ කරපු විදිහවල් මේ පොඩි දරුවෝ දැකලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් පව නැවත ඒගොල්ලන්ට අතීතයේදී අපි කොහොමද මේ ලංකාවේ කෘෂි කර්මයේ අපි යෙදුනේ කොහොමද කියන එක ඒ වගේ දේවලුත් අපි පෙන්වන්න බලාපොරොත්තුවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් දෙයක් තමයි අපි කියන දෙයක් තමයි මේ කාබනික වගාව කියන එක පරණ ක්‍රමයටම ගිහිල්ලා නගුලෙන් හාන්න එහෙම නැත්නම් පරණ විදියට අපි හරක් එහෙම නැත්නම් ගවයින් පාවිච්චි කරලා මේ හාන්න ඒ වගේ දේවල් කරන්න එහෙම නැත්නම් පරණ උපකරණ පාවිච්චි කරන්න කියන එක නෙමෙයි. අපි හැම වෙලෙම කියන්නේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. නමුත් අපි කියන්නේ හැම වෙලෙම රසායනික දේවල් පාවිච්චි අඩු කරලා අලුත් තාක්ෂණයත් එක්ක කාබනික වගාව කරන්න පුළුවන්. ඉතින් ඒක සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් ඒක කරන්න පුළුවන් කියලා ඇහැටම දැකලා පෙන්වන්න. මොකද සමහර කෙනෙක් කියන්න පුළුවන් අපි මේක කියද්දි ඔයාලා මේක කරලා තියෙනවද කියලා. ඉතින් ඒක අපි වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් මෙතන පෙන්වලා තියෙනවා. සුළු පරිමාණ එහෙම නැත්නම් සුළු පරිමාණ මට්ටමෙන් නෙමෙයි මහා පරිමාණ මට්ටමෙන් කරලා තියෙනවා. එළවලු භෝග වලට විතරක් නෙමෙයි දිගු කාලීන භෝග වලටත් අපි ඒක කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එක ගන්න බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ ලසාර ගොවිපළ කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අපි ආරාධනා කරනවා මෙතන ඔයගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම ඇවිල්ලා ඔයාලගේ ඇස් දෙකෙන්ම දැක ගන්න, ඇස් දෙකෙන්ම බලා ගන්න අපි කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ කියලා.